අගනවද? ෂෝක් කොළුව. ඔන්න මාදින කුරුඳු ගහ දැන්. ඔන්න කුරුඳු ගහ මාදිනවා. නැදලා දැන් නවීන තාක්ෂණය උපයෝගී කරගෙන කුරුඳු ගහේ ලෙල්ල ගලවන්න තමයි හදන්නේ. නවතම සොයා ගැනීමේ උපකරණය භාවිතා කරලා පාසුම ක්‍රමයට කුරුඳු තලන්නේ මෙන්න මෙහෙමයි. දැන් කුරුඳු ගහ හොඳට මැදගත්තා. තාම මදිනවා. දැන් මැදලා ඉවරයි. ඔන්න දැන් පිහි අරගෙන ඉරක් ගහලා පටියක් අයින් කරනවා. පටියක් අයින් කරනවා. දෙකට බැලුවා. දෙකට බලනවා නේද? ඒක කරන්න පීයේ තමයි. දෙකට බැලුවා. ඔබත් ඉගෙන නවීන තාක්ෂණයට මේ උපකරණය භාවිතා කරලා වැඩියෙන් කුරුඳු තලා ගන්න. වැඩියෙන් වැඩ කරගන්න. පාසුම ක්‍රමේ. ඕන දැන් උපකරණය අතට ගත්තා නවීන තාක්ෂණයෙන් දේශීය උපකරණයක් තමයි මේ භාවිතා කරන්නේ. කැටපල් එකක් වගේ ලීයක් හදාගෙන ඒකට කේබල් කම්බියක් ගෙට ගහලා ඒ කම්බිය තුලින් තමයි දැන් මේ ලෙල්ල ගලවලා ගන්න හදන්නේ. ඔන්න බලන්න මේ ලෙල්ල කම්බිය අදිනකොට ලෙල්ල ඉබේම ගැලවෙනවා. ඔන්න දැන් අදලා ගත්තා. අන්න ලෙල්ල කොහමද? ඕක පීයෙන් උල ගලවන්න ගියා නම් ගොඩක් වෙලා යනවා. මේ තාක්ෂණයට කැටපල් එක වගේ කරුවක් තියෙන අතු කෑල්ලක් අරගෙන ඒකට කේබල් කම්බියක් නෑ තනි එහෙකට ගන්න මේක මේ. කේබල් එක වගේ දෙකක්. දෙකක්. කේබල් දෙකක් නේ. එකට අමුණලා. එක තනි එකක් ගත්තාම හරි. ඔව්. තනි කෝට් එකක් දිස්සේ. ඔව්. තනි කෝට් එක නේ. ඔව්. මේක මේ දෙකක් වෙනවනේ. ඔන්න දැන් ලෙල්ලේ දෙපැත්ත පාදගෙන දෙපැත්ත පාද ගත්තා. කම්බිය දාන්න මුදුන පාද ගන්නවා. මුදුන පාද ගන්න ඕන කම්බිය ඇතුල් කරගන්න ලෙල්ලට. එච්චරයි. ඔන්න දැන් කම්බිය දාන්න තමයි හදන්නේ ලෙල්ල ඇතුළට. අන්න කම්බිය ඇතුළට පටලවන ලෙල්ල ඇතුළට. ඒ පටලවපු කම්බිය දැන් ලී කෑල්ලෙන් අල්ලලා අදිනවා. අදිනකොට කම්බියෙන් ලෙල්ල කපාගෙන මතුවෙනවා. තප්පර කීපයක් යන්නේ ඉස්සෙල්ලා දිග ලෙල්ලක් එළියට ගත්තා. නැත්තම් කොච්චර වෙලා යනවද ඕක පීයෙන් ගලවලා ගන්න ගියාම. නව තාක්ෂණයට කුරුදු තලන්න ඉගෙන ගන්න
උපදෙස් ගන්නට අවශ්‍ය නම් අපි සමග සම්බන්ධ වෙන්න. ආන්න කම්බිය. මෙන්න මේකෙන් තමයි මේ තාක්ෂණික උපකරණය නිර්මාණය කරලා තියෙන්නේ.